Değil bangı varına falan alamıyor. Tamam ne orada? නෑ ඕන. හෙලෝ අපි අලුත් විඩිය එකකින් අරන් ආවා අපේ ග්‍රෑන්ඩ් බෙන් ගියපු ව්ලොග් එක. ග්‍රෑන්ඩ් බෙන් තියෙන්නේ කිලෝමීටර් 70ක් විතර දුරින් ලන්ඩන් වල ඉඳලා. මේක අපේ හරිම සඩන් ප්ලෑන් එකක්. අර හිටපු ගමන් අර හවස නිකන් අර හම්බෙන කතා කරලා යන්න කියලා අහලා ගියපු ගමනක්. හැබැයි මාරම ෂෝක් ට්‍රිප් එකක්. ඒ කියන්නේ ප්ලෑන් කරපු නැති ගමන් තමයි හොඳම කියන එකට හොඳම එක්සැම්පල් එක මේක ඇත්තටම. බීච් එකේ මෙතන නොගහයි. ඔව් ඒක අදාළ. ඉතින් අපි ගිය සතියේ තමයි මේ ගමන ගියේ. අපි සන්සෙට් එක බලන්නයි ටිකක් රෑ වෙනකන් ඉඳලා තරු හැම බලලා ඉන්න කියලා තමයි ගියේ. මොකද එතන බීච් එකට හොඳට තරු හැම පේනවා කියලා අර ලයිට් පොලියුෂන් එක අඩු හින්දා. ඊට පස්සේ එදා ඉතින් හොඳ සනී දවසක් මාරම ෂෝට් එකට තිබ්බ දවසක්. බීච් එක ඇත්තටම අර වෙනදා ගිය බීච් වලට වඩා ගොඩක් ලොකුයි සහ මේ ගොඩක් සෙනගත් හිටියා එදා වීකෙන්ඩ් එක නිසා වගේ. අනික හරිම හැපනින් එක ඇක්ටිවිටීස් තියෙනවා එක කරන්නේ. මෝ අයිස් වගේ. අනු වගේ පපුලේ ලේඩි බර්ඩ් කෙනෙක් නැද්ද? ඈ? අදෙන් ගියා. මම පෝස්ට් එක දැක්ක ලේඩි බග් කෙනෙක් කියන්නේ මේ ගුඩ් මේවා එක්ක සයින් එකක් කියලා. අපි කව් සමහර ළමයි ෂූස් දාගෙන ඇවිල්ලා ඉතින් බීච් එකේ ඇවිල්ලා පා ගන්නත් නැතුව පැත්තකට වෙලා ෆයර් එක හිටියා. මේ නියම බීච් එකට සමතු දාගෙන අපි හොට් එකක් දානවා. ඔර දෙදෙනද? ෆ්‍රීඩම් යන්නේ. ඔව් ෆ්‍රීඩම් වෙන මාරුණා. ඉතින් ඩාබයි අපි ඩේට නේ පොඩ එළියට ආවා. බ්ලූ වෝටර්. වතුර පේනවද පහළ පේනවා මාරම ලස්සනයි. මම අර කුරුල්ල වල්ල ගන්න. මේ දෙක අරන් එන්න කියලා ඒකත් අමතක. අපි ඉතින් එදා අපේ ගෙදර මීල් ට්‍රිප් කරපු කෑම ටික වීකෙන්ඩ් එකේ ඒ ටිකත් අරගෙන ආවා. මොකද කන්න ඊට පස්සේ කරදර වෙන දෙයක් නැහැ නේ අපිට නිදහසේ ඉඳලා කාලා බීලා යන්න පුළුවන් හින්දා. ඊට පස්සේ අපි ආයෙ පහු ගිහිල්ලා වාහන වලට ගිහිල්ලා කෑම ටිකයි ඊට පස්සේ අපි ඉඳගන්න ගෙනාපු ඔය පැදුරක් එහෙම අරන් ගියා. අපේ පුටු ටිකයි සෙල්ලම් කරන්නයි බඩු ටික අරගෙන ගියා. අයියේ බිමේ නමාවෙන් ගන්න. ඔයාලට බිමෙන්ද ගන්න බෑ නේද මෙතන කම්. බීච් එකට ඇවිල්ලා බංගු varina falan alamıyor. Tamam ne orada? නෑ ඕන නම් කරමු. ඒකින්ද මං කිව්වේ. අපි පැදුර දාලා වටේට පුටු තියලා මේ ඉස්සර මීටරට ගොඩක් කෑව ඇත්තන. දැන් හැලෙන්නේ නැහැ. බඩ පුරුදු කරන් තියෙන පැත්ත අප්සෙට් වෙන කමන්නේ. ඇයි ඈ? නෑ නෑ මම යට තියන්නේ මේ පැත්ත. මෙතන මේක වෙන්න නෙවෙයිනේ වෙන ඉන්නේ ගිහලා යට ගන්න තියන්න පුළුවන්. එක. මගේ සපත්තු වස්සේ වැලි. ඔව්වනේ දන්සල් බත්තක් කිසිම ගැළපීමක් නැති බත් ටිකක් තියෙනවා. චිකන් කෑලි 4යි තියෙන්නේ. ඒක බෙදන්. එක පවුලකට එකයි දෙන්නේ. ඒවද දෙසත්ද? ඔය කම්බා. ඔයාලා දෙන්න කන්න එපා. මෙයාලා ගෙනල්ලා මේ. අනේ මට තිබ්බා ඔක. අනේ මට එකක් දාන්න බෑනේ කොච්චර try කරා. මේක අනේ අමාරු මේක දාන්න. එහෙමද? මෙතන මීට වඩා පැත්ත ලී වගේ මතක. මට තිබ්බ පොඩි කාලේ එක. මේ වගේ වයස කීයද age 3+. පොඩි දෙන්නගේ ඉතින් හරි. 3+ අපි 3+ 3+ මේ මෙයා? කෑම ගන්න පුළුවන් නේ ඕන. හැබැයි මේ මෙතන කණ එක හොඳයි නේ මේක. මට හිතෙන්නේ. අතන මං කජු. මම ඊයේ කජු ගත්තා මාර ඒක. වීල් එකක් කනේ. ඒක පොඩක් කර වුණාද? මම වීඩියෝ කරන ඔයාලා අවසරයකින් තොරව ඊට පස්සේ දානවා. අපි කට්ටිය Reddit group එකකින් ඉඳින්න නේ අවසදී. බීච් එකට ඇවිල්ලා මම ගෙදර උයාගෙන අපු බත් කනවා. මාර හයි වාසනා.
අපි කෑම කාලි ඉවර වෙනකොට ඉර බහගෙන යන්න පටන්ගෙන තිබ්බා. ඒ වෙලාවේ කලර් එක මාර ලස්සනයි. අර යවුව ඇඟට වැටෙනවා. සැඹිලි පාටයි. තරම් ලස්සන සන්සෙට් මේ කලර් එක. අර ගෝල්ඩන් ලයිට් එක වෙලාව. ඊපස්සේ අපි ඉතින් බීච් එක යනට ගිහිල්ලා අර අපි ගෙනාවු පැදුරු හැම එලාගෙන පොඩක් සන්සෙට් එකත් බලාගෙන සෙල්ලම් කරන්න පටන් ගත්තා. අපි ගාව ෆ්‍රිස්බී එකක් තිබ්බා. මුලින්ම ඉතින් සන්සෙට් එක බැලුවා. සන්සෙට් එක ෆොටෝස් ගත්තා. අයි ස්පෙසිෆික් පර්ෆියුම් එකක් තියෙනවද? මේක මේ ෆෝන් එක සෙටප් කරලා තිබ්බනම් හරි. ඒක දන්නේ මම ලන්ඩන් ඉඳන් ආගේ ජැකට් එක වැඩ කරනවද? 1 2 3 කියන. Left hand. I was like, what is that blue thing? මා තෝරයි. ඔය සෙරපිටි ගලවන්න ලේසි. ගැලුවම ලේසි. සීතලයි. ඒකනේ. ටිකක් කියලා යනවා හරියනවා. පස්සේ නම් පොඩ්ඩක් වෙලා යනකොට ටික ටික සීතලත් ආවා. ඒක අර අමාරු සීතලක් නෙමෙයි, සනීපයි. හැබැයි ඉතින් අපි ජැකට් දාගන්න උනා. ඒකට සීතල නිසා. ඊට පස්සේ ඉතින් අපි මෙම සන්සෙට් එක ඉවරනකම් සෙල්ලම් කර කර ඉඳලා ඊට පස්සේ කරුවල වැටෙනකන් ඉඳලා තරුත් බලලා තමයි ගෙදර ගියේ. ඉන්නේ මගේ TikTok වීඩියෝස් වලට ෆුල් සපෝට් එක දෙන මගේ යාළු සෙට් එක. මියුසික් නැතුව ඔන්න ඔහොම තමයි අපේ වීඩියෝ එක තිබ්බේ. අපි දෙන්න ගිහිල්ලා. කාලේ නැති. ඔයා හොඳ සයිස් එකට කපලා. බයික් සයිස්. එකක් තියෙනවා. දුන්නා. අපි අවසන් ජෝක් කරන කලින් කියන්න ඕනේ. කිකි කන්නවල. වාදනට වීඩියෝ කරන්න අම්බෝලෙත්. ඊට පස්සේ ඉතින් අපි ලයිට් හවුස් එක තියෙන හරියටත් පොඩක් ඇවිදලා ගෙදර යන පිටත් වුණා. යන ගමන් මැක් එකකට ගිහලා කොෆි එකකුත් අරගෙන ඒකත් බිබී ගෙදර ගියා. ආයෙ vlog එකකින් හම්බෙමු. bye. Thank you for watching. ඉස්සරහ කවුරු ඉන්නවද? ඔයා යත්තට වනේ.